ඔබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සියලු දෙනාටම ඔයාලා හැමෝම පිළිගන්නවා ඩොලර් ලංකා YouTube channel එකට. ඉතින් ඔයාලා thumbnail එක දකින්න ඇති. මේ thumbnail එකේදී මම කියලා තියෙනවා ලංකාවට කොහොමද Facebook monetization වලින් ගෙවන්නේ කියලා ඉවරලා අපි බලමු කියලා. ඉතින් දිගින් දිගටම ගොඩක් අය කියන දෙයක් තමයි ඔයාලා දකින්න ඇති. ඒ වගේම ChatGPT එකෙන් අහුවත් ඔයාලට කියයි ලංකාවේ ගෙවන ප්‍රමාණය අඩුයි කියලා ඉවරලා මේ වීඩියෝස් වලට සහ ෆොටෝස් වලට ඒ වගේම තමයි පිටරට ඔඩියන්ස් එකකට ඔයාලට කන්ටෙන්ට් එකක් කරන්න පුළුවන් නම් ඒකෙන් හොඳ වාසියක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න ලංකාවේ කොහොමද earning කියන එක ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන්. මගේ monetization on වෙච්ච page එකක් තියෙනවා. ඉතින් මේ page එක හරහා මම ඔයාලට live පෙන්නන්නම් ලංකාවට කොහොමද ගෙවන්නේ කියන එක ඔයාලට එකෙන් සුළු අදහසක් ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයාලට වීඩියෝ හොඳයි නම් like එකක් දාලාම වීඩියෝ එක බලන්න එන්න කියලා ආරාධනා කරනවා. හරි ඉතින් මේ තියෙන්නේ මම ලංකාවේ කරගෙන යන page එකක්. ඉතින් මේ page එක පටන් අරගෙන ටික කාලයක් වෙනවා. followers ලා 2600 ගානකින් තමයි මේ page එකට මට monetization හම්බ වුනේ. ඉතින් මේ page එකේ ඔයාලට professional dashboard කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මේක refresh කරොත් එහෙම මට හම්බ වෙලා තියෙන earning එක කොහොමද කියලා ඉවරලා. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් views 1,73,000කටම ඔයාලට බලා ගන්න පුළුවන් totally 0.1ක ප්‍රමාණයක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ සුළු ප්‍රමාණයක් තමයි හම්බ වෙලා තියෙන්නේ. මෙතනදී monetization කියන tab එකට මේ විදිහට ගියාට පස්සෙත් බලා ගන්න පුළුවන්. ගියාට පස්සේ මෙයාලගේ ඔයාලට බලා ගන්න පුළුවන් minimum payout එක තියෙන $100 කියලා වල මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන බෝනස් වලින් මට $2ක ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මේ 7,000 ඇවිල්ලා තියෙන්නේ මගේ ආපු views වලට. එතකොට මෙතනදී ඔයාලට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් අදහසක් ගන්න පුළුවන්. මොකද ලංකාවේ ඇත්තටම views ලක්ෂයකට උනත් ගෙවන්නේ පොඩි ප්‍රමාණයක්. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩොලර් එකේ ඒවා දෙකක් තියෙන්නේ. මට බෝනස් ආපු ඒවා. ඉතින් මේ විදියට බෝනස් ආපු ඒවා දෙකක් තියෙනවා. ඊටු ඒවා තමයි ඉතින් ඔය 7,900ක් එකතු වෙලා තියෙන්නේ. අපේ වීඩියෝස් වලට සහ ෆොටෝස් වලට ආපු වලින් තමයි එතනින් එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේ page එක ඔයාලට මම පෙන්නන්න එක හේතුවක් තමයි කියන්නේ ලොකුවට තාම views යන්නේ නැහැනේ. නමුත් අදහසක් ගන්න පුළුවන් ලංකාවේ ඔයාලා දකින්න ඇති කට්ටිය දාලා තිනවා ගොඩක් payment කරනවා අඩුයි. ගොඩක් ගෙවන්නේ නැහැ කියන කතන්දරේ. ඉතින් views 1 million වගේ යන වීඩියෝස් ඔයාලගේ ලංකාවේ page එකක් කරගෙන ගිහිල්ලා මාසෙට 3ක් 4ක් විතර වැටුනොත් එහෙම සෙට් වුනොත් එහෙම ඔයාලට සාමාන්‍යයෙන් $100ක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක කොහොමද කියන කතන්දරේ මට කියන්න තේරෙන්නේ නැහැ. මොකද ඕනම තැනකදී ඔයාලා බලන්න ලංකාවට ගෙවනවා අඩුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය හේතු නිසා තමයි මම ඔයාලට මේ page ඒ කියන්නේ අපේ YouTube channel එක හරහා කිව්වේ USA audience එකට පුළුවන් තරම් target කරලා ඔයාලගේ account එකක් Facebook page එකක් හදාගන්න. ඒ කියන්නේ පිටරට ඕනම country එකකට ඔයාලට පුළුවන් try කරන්න. ඉතින් මම මේ විදිහට page එක හදන විදිහ ඔයාලට කියලා දීලා තිනවා. මේ page එකට content upload කරන්නේ කොහොමද, followers ලා ගන්න කොහොමද, like ගන්න කොහොමද කියන කතන්දරෙත් මම ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මේ videos බලන්න අපේ YouTube channel එකේ videos මම upload කරලා තියෙනවා. ඉතින් මේ videos ඔයාලට බලලා ඉවරලා අදහසක් අරගෙන ඔයාලට channel එකක් පටන් ගන්න පුළුවන්. කොහොම වුණත් ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ thumbnail දෙක තියෙන videos දෙක බලන්න ඉවරලා Facebook page එකක් හදා ගන්න පිටරටකට. ඉතින් මේ වගේ හදාගෙන ඔයාලට page දෙක සාර්ථක කරගන්න පුළුවන්. මොකද ලංකාවේ earning එක අඩුයි කියලා ඔයාලට දැන් පේන්නේ නැති මේ වීඩියෝ එකෙන්. ඒක නිසා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට.